ආශිර්වාදමත් දවසක් ඔබට. ඔබ මේ එකතු වෙලා ඉන්නේ පෙර පාසල් යන වයසේ දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙන් සැකසුණු Growing with Grace එහෙම නැත්නම් කරුණාවෙන් වැඩිම කියන කොටස් 10කින් සමන්විත වැඩසටහනත් එක්ක. ඉතින් අද අපි පළවෙනියෙන්ම කතා කරන්නට යනවා පෙර පාසල් වයසේ දරුවන්ගේ චිත්තවේගී ලෝකය අපි අවබෝධ කරගන්නේ කොහොමද කියලා. චුටි දරුවන්ගේ හැඟීම් හරිම විශාලයි. වෙලාවකට ඔවුන් අඬනවා, වෙලාවකට ඔවුන් සිනාසෙනවා, වෙලාවකට ඔබට හිතා ගන්න බැරි හැසිරීම් මේ පුංචි දරුවෝ පෙන්눔 කරනවා. සමහර විට හොඳින් උදෑසන ඇහැරෙන ඔබේ පුංචි දරුවා හිටපු ගමන් අඬනවා. ඉස්කෝලේ යන්න බැහැ කියනවා. මේ වගේ පුංචි හැඟීම් වල වෙනස්කම් අපිට මේ වයසේ දරුවන්ගේ දකින්නට පුළුවන්. ඉක්මනින් වෙනස් වෙන හැඟීමුත් අපිට දකින්න පුළුවන්. ඉතින් පෙර පාසල් වයසේ දරුවෙක් ඇති දැඩි කිරීම හරිම සුන්දර දෙයක් වගේම අභියෝගාත්මක දෙයක් කියලත් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ එයාලගේ පෞරුෂය ටිකෙන් ටික දිගහැරෙන කාලයක්. ඉතින් මේ ඔබේ පළවෙනි දරුවා නම් ඔබට ඇත්තටම හිතාගන්න අපහසු වේවි. එකපාරටම හොඳට හැමදේම තියේදී මගේ දරුවා අඬන්නේ ඇයි? මෙච්චර සංවේදී වෙන්නේ ඇයි? මේක මොකක් හරි මගේ වැරැද්දක්ද? මම දරුවා හදන විදිහේ වැරැද්දක්ද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් මේක හරිම සාමාන්‍ය දෙයක්. ඒ වගේම මේ වයසේ දරුවෙක්ගෙන් අපිට අපේක්ෂා කළ හැකි දෙයක් කියලා මම ඔයාලට මතක් කරන්න කැමති. මේ සියල්ලම සෞඛ්‍ය සංවර්ධනයේ කොටසක් ඔවුන්ගේ ජීවිතේ. ඉතින් මේ පෙර පාසල් යන වයසේ සිටින ඔබේ දරුවගේ හදවතේ හා මනසේ ඇත්තටම සිදුවෙන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපි ඔවුන්ට ප්‍රතික්‍රියා දක්වන එක නවත්තලා ප්‍රතිචාර දක්වන්න පටන් ගනීවි. ඒ ඉවසීමෙන් හා පැහැදිලිකමින් ආදරණීයව. ඉතින් අපි බලමු මේ එයාලගේ කුඩා මනස තුල සිදුවෙන්නේ මොනවද කියලා. ඔයාගේ පෙර පාසල් යන වයසේ දරුවගේ මනස නැත්තම් මොලේ තවමත් වර්ධනය වෙමින් පවතින දෙයක්. ඒක ඉතා ඉක්මනින් සිදුවෙන. ඔබ මේ වන විටත් දන්නවා දරුවෙක්ගේ ජීවිතේ නැත්තම් පුද්ගලයාගේ ජීවිතය ඉතාමත් වැදගත් අවුරුදු 5 තමා මේ ඔබේ දරුවා ගෙවමින් ඉන්නේ. ඒ කියන්නේ උපතේ සිට පළවෙනි අවුරුදු 5 කෙනෙකුගේ ජීවිතේ ඉතාමත් වැදගත්ම අවුරුදු 5ක්. ඉතින් මේ කාලය පසු කරමින් ඉන්න ඔබේ දරුවාගේ මොලේ විවිධ කොටස් එකම වේගෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා මේක ටිකක් අභියෝගාත්මක වෙනවා පුංචි දරුවටත් ඔබටත්. ඉතින් එයාලගේ හැඟීම් සඳහා වගේ කිය යුතු මොලේ කොටස දැන්ටමත් ක්‍රියාකාරී වෙන්න පටන් අරගෙන. හැබැයි තර්ක කරන, ආවේග පාලනය කරන, චිත්ත වේග නියාමනය සඳහා උපකාරී වන පූර්ව ඉදිරිපස බාහිකය තාම එයාලගේ වර්ධනය වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා අවසන් වෙන්න වසර 20ත් 25ත් එයාගේ වයස අවුරුදු 20ත් 25ත් අතර කාලය සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් මේ අසමතුලිතතාවය නිසා මොකද වෙන්නේ? හැඟීම් ගැඹුරින් දැනුණත් මේ හැඟීම් ප්‍රකාශ කරන්න ඔබේ දරුවා අරගල කරනවා. ඊළඟ දේ තමයි පුංචි දේවල් සම්බන්ධයෙන් පවා ඔවුන් ඊටමත් හැඟීම් සහිත වෙනවා. ඉතින් එයාලට දැන් තාම තනියෙන් තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරි නිසා එයාට බාහිර සහය, ඒ කියන්නේ ඔයාගේ සහය ඉතාමත් අවශ්‍ය වෙනවා. අපේ දරුවෝ අපිට පෙන්නන මේ හැසිරීම අපි හොඳ හෝ නරක කියලා වෙන් කරන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාලට දැනෙන මේ හැඟීම් ධනාත්මක හා ඍණාත්මක ලෙස අපි තේරුම් ගන්නවා. නමුත් අපේ දරුවන් සතුටින් ඉද්දී අපි ඒකට කැමතියි. අපේ දරුවන් කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන්, බියෙන් ඉන්නකොට අපි ඒකට වැඩිය කැමති නැහැ. නමුත් මේ හොඳ හෝ නරක කියලා මේ හැඟීම් වෙන් කිරීම මේ වයසේදී වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒ හැඟීම් පිටිපස, ඒ හැසිරීම් පිටිපස තියෙන්නේ පණිවිඩ. දැන් අපිට කලකිරීමෙන් කෑ ගහන අඬන දරුවෙක්
ගේ හැසිරීම වැරදි හැසිරීමක් ලෙස පෙනුනත් ඒ කියන්නේ එයාලට sannivedanaya කරන්න බැරි කොටසක් sannivedanaya කරන විදිහක් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවට ගොඩක් වෙලාවට කියනවා අඬන එක නවත්තන්න ඕක ලොකු දෙයක්ද? ඕක ඔයා හරි මොඩයි ඔය වගේ පුංචි දේවල් වලටත් අඬනවද කියලා වගේ වචන අපි භාවිතා කරනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි අම්මලා. මොකද එයාලට තාම තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්න බැරි නිසා මං අර කලින් කිව්වා වගේ මේගොල්ලන් ඒකට ප්‍රතිචාර දක්වන විදිහ වැඩිහිටියෙක් ප්‍රතිචාර දක්වන විදියට වඩා වෙනස්. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ මේ හැඟීම් මර්ධනය කරන එක නෙවෙයි. එතකොට දැන් අපි එහෙම කිව්වම ඕක අඬන එක නවත්තන්න ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඕක ලොකු දෙයක්ද? ඕකට අඬන්න ඕනේද? ගෑනු ළමෙක් වගේ අඬනවා. වගේ වචන මේ වයසේ දරුවන්ට කිව්වහම අපි එයාලගේ හැඟීම් පාලනය කිරීමක් තමා කරන්නේ. ඉතින් ඒ නිසා මේක අපි කරන එක නවත්තමු. අපි මොකද කරන්න ඕනේ? මේ හැඟීම් එයාලට තේරුම් කරන්න. ඒ කියන්නේ මේ හැඟීම් මොනවාද කියලා ඒගලන්ට අඳුන ගන්න උදව් කරලා ඒ හැඟීම් අපි තේරුම් ගත්තා කියලා ඒගොල්ලන්ට දැනෙන්න සලස්වන එක තමයි ඊටමත් වැදගත්ම දේ. එහෙනම් අපි මොකද අම්මලා මේකට කරන්නේ? ඉතින් මං කලින් කිව්වා වගේ පෙර පාසල් වයසේ ඉන්න ඔයාගේ දරුවා තාම වැඩිහිටි දරුවන් වැඩිහිටියන් වගේ එයාලට චිත්තවේගී වචන මාලාවක් නැහැ. ඒ කියන්නේ හැඟීම් ගැන ප්‍රකාශ කරන්න වචන නැහැ. ඒ වගේම ඒවට මුහුණ දෙන්න කුසලතාවයත් වර්ධනය වෙලා නැහැ. ඉතින් එයාලට මේ අධික හැඟීම් දැනෙන වෙලාවට එයාලා කෑ ගහනවා, අඬනවා, විවිධ හැසිරීම් කරන්න පුළුවන්. ඉතින් අපි ඒ වෙලාවට මොකද යාලට කියන්න ඕනේ? ඔයාට පේනවා නම් බබා කලබල වෙලා කියලා ඒ වචනේ පැහැදිලිව බබාට ඇහෙන්න කියන්න. මට පේනවා පුතා කලබල වෙලා වගේ. ඉන්න මං ඔයත් එක්ක ඉන්නවා. දැන් පුතා දුකින් නම් අපි කොහොමද කියන්නේ? මට පේනවා පුතා දුකින් වගේ. අපි චුට්ටක් බලමු පුතාට දුක හිතිලා තියෙන්නේ ඇයි කියලා. දැන් කලකිරීම කියන වචනේ යාට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් බලාපොරොත්තුව කඩවීම කියන දේ යාට දැනෙන්නේ වචනෙන් පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් පුතේ මට ඔයාව ඇහෙනවා, මට ඔයාව තේරෙනවා. අපි කතා කරමුද? ඔයාට අම්මිත් එක්ක කතා කරන්න ඕනේ වුණාම නැත්තම් තාත්තිත් එක්ක කතා කරන්න ඕන නම් අපි ඒ ගැන කතා කරමු නේද? අන්න ඒ වගේ ආදරෙන් අපිට අපේ දරුවන්ට ඒ වගේ හැසිරීම් පෙන්නකොට කියන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයා මොකද දරුවාට කියන්නේ කියලා දන්නවද? ඔයා තනි නෑ මගේ පුතේ. ඔයාගේ හැඟීම් හරිම වැදගත්. ඔයාට මේ හැසිරීම් හසුරුව ගන්න මට උදව් කරන්න පුළුවන් කියලා තමයි ඔයාගේ පුංචි පැංචට ඔයා ඒකෙන් කියලා දෙන්නේ. ඉතින් ආදරණීය දෙමව්පියනි මම අද ඔබට කියලා දෙනවා චිත්තවේගී වර්ධනයට සහාය වෙන්න පුළුවන් ක්‍රම 4ක් ගැන. අපි බලමු ඔයාගේ දරුවා චිත්තවේගී වශයෙන් ශක්තිමත් ආරක්ෂිතව වැඩිවීමට උපකාර කරන්න පුළුවන් සරල දෛනික පුරුදු කීපයක්. මම මේක කොටස් 4කට වෙන් කරන්න කැමති. අම්මලාට මේක තාත්තලාට මේක කරන්න පහසු වෙන්න. පළවෙනියෙන්ම අම්මලා තාත්තලා ඔයගලන් අනිවාර්යයෙන්ම දරුවන්ගේ හැඟීම් නම් කරන්න ඒගොල්ලන් ඒ දේවල් ප්‍රකාශ කරන වෙලාවේ නවත්තන්න අඬන්න එපා කියන වචන කියනවා වෙනුවට ඔයා තරහින් වගේ මට පේනවා ඇයි කියලා මට කියන්න කැමතිද කියලා අහන්න පුළුවන්. එතකොට දැන් චිත්ත වේග සඳහා වචන මාලාවක් ඕගලන් ගොඩනගන්න ඕනේ. දැන් මගේ WhatsApp සමූහය හා සම්බන්ධ වෙලා ඉන්න දෙමව්පියන්ට සහ මගේ ධනාත්මක දෙමව්පිය කරන වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න දෙමව්පියන්ට මේක කොහොමද දරුවන්ට කරන්නේ කියලා ඒ පාඩම් මාලාවේදී මම උගන්වනවා කොහොමද අපි චිත්තවේගී වචන මාලාවක් දරුවන්ට හුරු කරන්නේ කියලා ක්‍රියාකාරකම් සහිතව ධනාත්මක දෙමව්පිය කරන වැඩසටහනේදී මම උගන්වනවා. ඒකට හේතුව තමයි මේක ඒ තරම් වැදගත් නිසා. ඒ වගේම දෙවැනි කාරණේ තමයි අම්මලා තාත්තලා අපිත් එයාලට පෙන්වන්න ඕනේ අපිට දැනෙන හැඟීම් නැත්තම් අපි කලකිරිලා ඉන්න වෙලාවට අපි දුකින් ඉන්න වෙලාවට අපිට තරහ ආපු වෙලාවට
වෙලාවට අපි කොහොමද හැසිරෙන්නේ හරි විදියට හැසිරෙන්නේ කොහොමද කියලා අපි ක්‍රියාවෙන් සහ ආදර්ශයෙන් දරුවන්ට පෙන්වන්න ඕනේ. පළවෙනි කාරණා දෙකම මතකයි නේද? තුන්වෙනි කාරණාවට එමුකෝ. මොකද්ද මේ තුන්වෙනි කාරණාව? මේක අපිට අපේ ගෙදර කරන්න පුළුවන් දෙයක්. බබාලට මේ වගේ ඒගොල්ලන් ඉමෝෂනලි නැත්තම් හැඟීම්බර වෙලා ඉන්න අවස්ථාවල් වල ඒගොල්ලන්ට සංසුන් වෙන්න සුදුසු තැනක් අපිට හදලා දෙන්න පුළුවන්. එතකොට ටික කාලයක් යද්දි ඒගොල්ලන් පුරුදු වෙනවා. ඒගොල්ලන් ඒ වගේ කලබල වෙලා ඉන්න වෙලාවට එතනට ගිහිල්ලා පාට කරන්න, පොතක් කියවන්න, එයා කැමති ක්‍රියාකාරකමක් කරන්න. ඉතින් මේ වගේ අපිට සුව පහසු තැනක් දරුවන්ට හදලා දෙන්න පුළුවන් නිවස. ඒක ඇවිල්ලා දරුවන්ට දඬුවම් දෙන තැනක් නෙවෙයි. ඔයා මේ වැරද්ද කරපු හින්දා ගිහිල්ලා ඉන්න කියන තැනක් නෙවෙයි. එයා මානසිකව වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවක චිත්තවේගී අරගලයක් කරන වෙලාවක අපිට එයාට සංසුන් වෙන්න, එයාගේ හිත හදා ගන්න, මානසික සුවයට නැවත එන්න සුදුසු තැනක් තමයි අපි එතන ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි ඔයාලට අපේ වැඩසටහන් වලදී කියලා දෙනවා. ඉතින් ඒ වගේ තැනක් හදලා තිබ්බාම එයා ටික කාලයක් යද්දී පුරුදු වෙනවා. එතනට ගිහිල්ලා සෙල්ලම් කරන්න, මේ පාට කරන්න. ඉතින් ඒ වගේ සුදුසු තැනක් දරුවන්ට පුරුදු කියන්නේ වැඩිහිටි අපිට අවශ්‍යයි වගේම එයාලටත් හදලා දුන්නාම ඒක හරිම ලේසියි. ඉතින් හතරවෙනි එක තමයි අම්මලා මම නිතරම කියලා දෙනවා දෙමව්පියන්ට දරුවන්ට පහසු සුදුසු දිනචර්යාවක් පුරුදු කරන්න අනිවාර්යයෙන්ම. ඒගොල්ලන්ට කරන්න දෙයක් තියෙනකොට අවදි වෙන්න වෙලාවක්, කෑම කන්න වෙලාවක්, නිින්දට යන්න වෙලාවක්. එතකොට මේ හැම දෙයකටම පිළිවෙලක් තියෙනකොට, රටාවක් තියෙනකොට මේ දරුවන්ට ඇති වෙන කාංසාව අඩු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් දන්නවා ඊළඟට තියෙන්නේ මේ වැඩේ, ඊළඟට තියෙන්නේ මේක. ඒගොල්ලන් හැම වෙලාවෙම දන්නවා ඒගොල්ලන්ට ඊළඟට කරන්න තියෙන්නේ මේක. හැබැයි මේක ගොඩාක් වැඩවලින් පුරවන එකක් නෙවෙයි. ඊටමත් ප්‍රීතිම සැහැල්ලු නමුත් දරුවව හරියට ව්‍යුහගත කරන්න පුළුවන් රටාවක් තමයි මේ දිනචර්යාවක් පුරුදු කිරීමෙන් ලැබෙන. ඒක ඔබටත් ගොඩාක් පහසු දෙයක්. ඉතින් කාරණා හතරක්. මේ හතර ඔබට ඔබේ නිවසේ ඔබේ පෙරපාසල් යන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔබට ගොඩාක් පහසුවක් වගේම දරුවන්ටත් ඒක පහසුවක් වේවි. ඉතින් මගේ ආදරණීය දෙමව්පියනි ඔබට මතක් කරන්නට ඕනේ අපි කවුරුත් පරිපූර්ණ වෙන්නට අවශ්‍ය නැහැ. පරිපූර්ණ දෙමව්පියෝ කියලා දෙයක් නැහැ. වැදගත් වෙන්නේ ඔබගේ උපරිමයෙන් සතුටින් ඔබේ දරුවන් එක්ක ජීවත් වෙන එක. ඉතින් අපි හැමෝටම අපි සාමාන්‍ය හැඟීම් දැනීම් තියන අය නිසා සමහර විට අපේ ඉවසීම නැති වෙන වෙලාවල් එන්න පුළුවන්. මොනවාද කරන්න කියලා හිතා ගන්න බැරි වෙලාවල් එන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට මූණ දෙමින් තමයි අපි දෙමව්පිය කරන ඉගෙනගෙන යන්නේ. නමුත් මේ හැමදේම ඔබේ දරුවාගේ වර්ධනය සමගම ඔබේ දෙමව්පියකරණය වර්ධනය වීමත් සිද්ධ වෙමින් පවතින බව ඔබ මතක තියාගන්න ඕනේ. ඉතින් මොන වගේ අවුල් සහගත තත්වයක් යටතේ වුවත් ඔයාලා සංසුන්ව සිටීම ඔබේ දරුවට ලොකු පාඩමක් කියලා දෙනවා යාගේ ජීවිතේ. ඒ වගේම ගැටුම්කාරී තත්වයක් තුලදී වුවත් ඔයාගේ ආදරණීය කටහඬ ඒගොල්ලන්ට දැනෙන්න සලස්වනවා. ඒ වෙලාවෙත් ඔයාලගේ ආදරය එයාලා වෙනුවෙන් තියෙනවා කියලා. ඉතින් ඊළඟ වෙලාවේ ඔයාගේ දරුවා කෝපයත් එක්ක අඬන වෙලාවක නැත්තම් ඇඳුම් අඳින එක ප්‍රතික්ෂේප කරන වෙලාවක ඒ වෙලාවේ දරුවන්ට තමන්ගේ හැඟීම් කළමනාකරණය කරන්න උදව් කරන්න ඕගොල්ලන් මේ වෙනකොට මේ වැඩසටහන හරහා අද දවසේ ඉගෙන ගත්තා. ඉතින් ඊළඟ දවසේ බබා අඬන වෙලාවේ කලබල වෙන වෙලාවේ එයාලා නිහඬ කරන්න පාලනය කරන්න උත්සාහ කරනවා වෙනුවට මට ඔයාව තේරෙනවා පැටියෝ මම ඔයාට ගොඩක් ආදරේ අපි මේක කරන්නේ කොහොමද කියලා බලමු. ඔයා තරහින් ඉන්න බව පේනවා. ඇයි පුතාට තරහ ගියේ කියලා කියන්න පුළුවන්ද වගේ ඉවසීමෙන් ආදරයෙන් දරුවන්ට අපි කතා කරමු. ඉතින් සැබෑ චිත්තවේගී වර්ධනය ආරම්භ වෙන්නේ ඔයා ගාවින් නැත්තම් ඔයාලගේ ආදරණීය නිවහනෙන්. ඉතින් ඊළඟ දවසේ තවත් මේ වගේ වැදගත් කරුණක් එක්ක ඔබත් හා සම්බන්ධ වෙනතුරු ඔබට ආදරණීය සතුටින් පිරි ජීවිතයකට ආසිරේ. මම මිහිරි ජයකාන්ත.